අපේ සරුවක්ඥන් වහන්සේ අවසාන වර්ෂයේ සමීප කාලයේ ගිජ්ජකූට පර්වතයේ සේනාසනේ වැඩ සිටියා. එහිදී ආනන්ද ස්වාමින් වහන්සේ පවන් සැලමින් සිටින වෙලාවේදී වස්සපාර කියන මගධ මහා මාත්‍යතුමා සරුවක්ඥන් වහන්සේ සම්මුඛ වෙන්න ආවා. එසේ සම්මුඛ වෙලා සාකච්ඡාවක් කළා. ඒ කියන්නේ අජාසත් රජුගේ අගමැතිතුමා තමයි මේ වස්සකාර බ්‍රාහ්මණතුමා. එතුමා ආසා සිටියා භාග්‍යතුන් වහන්සේ අපේ මහරජුරෝ ලිච්ඡවි රාජධානි ආක්‍රමණය කරන්න සූදානම්ව සිටිනවායි කියලා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ ඔහුට ඇහෙන්ද අනද මාහිමියන් වහන්සේගෙන් ඇහැවා. ආනන්දය මේ තෙහෙතදී විශාලා මහනුවර ලිච්ඡවි රාජධානියෙහි උදේනේ චෛත්‍ය ස්ථානයේදී මම ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම 7ක් දේශනා කළා. ආනන්දයේ ඒ අපරිහානීය ධර්ම 7 ඒ අය අනුගමනය කරනවාද? ඒ පළමුවැන්න නිතර රැස්වීම බහුලව වාසය කිරීම. දෙවැන්න සමගියෙන් රැස්වීම, සමගියෙන් කාර්යකාරී කටයුතු කිරීම, සමගියෙන් විසිරී යාම. තුන්වැන්න ඈත අතීතයේ පටන් එන ලිච්ඡවි රජදරුවන්ගේ නොපැන වූ අනපනත් නොපැනවීම, පැන වූ අනපනත් නොබිඳීම, පැන වූ අනපනත් අනුව පැවතීම. සතරවැන්න ලිච්ඡවි රජදරුවන්ගේ වැඩිහිටි වයෝවෘද්ධ රජදරුවන් ගෞරවයෙන් ඇසුරු කිරීම, ආවාද ලබා ගැනීම. ලිච්ඡවි රාජධානියෙහි කුල කුමාරිකාවන්, කුල කාන්තාවන් බලහත්කාරයෙන් සුවසන්තක කර නොගැනීම. හයවැන්න ඒ ලිච්ඡවි රාජධානී නගරය තුලත් එයින් පිටතට තියෙන පූජනීය ස්ථානයන්ට කලවිරු පුද සත්කාර නිසසේ පැවැත්වීම. හත්වැන්න ලිච්ඡවි රාජධානියට එන යන රහතුන් වහන්සේලාට ආරක්ෂාව සැලසීම. ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා, භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙන අහලා තියෙනවා ඒ ලිච්ඡවි රජදරුවෝ ඒ කියන අපරිහානීය ධර්ම 7 හරියටම අනුගමනය කරනවායි කියලා. එතකොට වස්සකාර බ්‍රාහ්මණයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ස්වාමීනි මේ අපරිහානීය ධර්ම 7 නෙමෙයි එකක් වුණත් අනුගමනය කරනවා නම් කිසිසේත්ම ලිච්ඡවි රාජධානිය ආක්‍රමණය කළ නොහැකි වෙනවා අපේ මහරජුරවන්ද. හැබැයි උපලාපනී කියන මිත්‍රත්වය ඇති කර ගැනීමයි මිත්‍ර භේදය කිරීමයි කියන දෙකෙන් පුළුවනි කියලා ਉਹ යන්න ගියා. ඔය අතර සරුවක්ඥන් වහන්සේ අනගමාහිමියන් වහන්සේට නියම කළ ආනන්දය මේ අසල්වාසී සීල සෙනසුන් වල භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් කරවන්න කියලා. ඉතින් හවස් වාරයේ සීලෝම සංඝයා රැස් කෙරෙව්වා. එතින්දී සරුවක්ඥන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිහානීය ධර්ම 42ක් දේශනා කළා. 41ක්. ඒ කියන්නේ පළමුවෙන්ම අර මුලින් සඳහන් කළ ලිච්ඡවි රජදරුවන්ට නියමිත අපරිහානීය ධර්ම 7ට හා සමාන 7ක්. ඊළඟට තවත් 7ක්. එවැගේම 7 ඒවා ගොඩාල් 5ක්ම දේශනා කළා 35ක්. ඊළඟට 6 ගොඩක් දේශනා කළා සියල්ල 41ක් බුදුරජාන් වහන්සේ අපරිහානීය ධර්ම හැටියට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. කෙටියෙන් මෙහෙමයි භික්ෂූන් වහන්සේලා නිතර රැස් වෙනවා නම් රැස්වීම බහුල කරනවා නම් භික්ෂූන්ගේ දියුණුව සැලසෙනවා. දෙක භික්ෂූන් වහන්සේලා සමගියෙන් රැස් වෙනවා නම් සමගියෙන් සාංගික කටයුතු වල යෙදෙනවා නම් සමගියෙන් විසිරී යනවා නම් භික්ෂූන්ගේ දියුණුවක් සැලසෙනවා. භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් පැනෙව ශික්ෂාපද හැර අනිකුත් ශික්ෂාපද නොපනවන්නේ නම් පැනෙව ශික්ෂාපද නොබින්දින්නේ නම් පැනෙව ශික්ෂාපද අනුව පවතින්නේ නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා. හතරවැන්නේ බුද්ධ ශාසනයෙහි සංඝ පිටුරුන් වහන්සේලා නිතර ඇසුරු කරනවා නම් ගෞරව කරනවා නම් ආවාද අනුශාසනා ලබනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරීමක් වන්නේ නැහැ. පස්වැන්නේ නැවත නැවත නොයෙක් ආශාවන්ගෙන් තොර වෙලා නිර්වාණ ප්‍රාර්ථනාවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් පිළිවෙත් පුරනවා නම් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා, පිරීමක් වන්නේ නැහැ. ඊළඟට 9 වෙන්නේ භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලා ආරණ්‍ය සේනාසන පිළිබඳව අපේක්ෂා සහිතව වාසය කරනවා නම් ආරණ්‍ය සේනාසනවල සිත් කලවා වාසය කරනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරීමක් වන්නේ නැහැ. අත්යන්නේ භික්ෂුන් වහන්සේ වැඩ ඉන්න තැනට නොපැමිණියා වූ සිල්ලතුන් පැමිණෙන්ටත්, පැමිණියා වූ සිල්ලතුන්ට උපකාර වෙන්නටත්
පවතිනවා නම් ඒ සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියන මේ කරුණු හත පළමුවෙන් දේශනා කළා. ඊළඟට භික්ෂුන් වහන්සේලා කර්මාරාමතා නොවීම, දස්සාරාමතා නොවීම, නිද්දාරාමතා නොවීම, සංගණිකාරාමතා නොවීම, නැති ගුණ නොයඟවීම, ස්වල්ප වූම ගුණ ලබා ගන්නනම් සමාධි මාත්‍රයක් වැනි දෙයක් එයින් සෑහීමකටපත් නොවීම කියන මේ කාරණා හත අනුව පවතිනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ශ්‍රද්ධා සම්පන්න නම්, පාපයට ලැජ්ජා ඇති හිරි සම්පන්න නම්, පාපයට බය ඇති ඔත්තප්ප සම්පන්න නම්, ධර්ම විනය පිළිබඳ බහුශෘත නම්, ඒ වගේම ආරබ්ධ වීරියෙන් යුක්තව පිළිවෙත් පුරනවා නම්, එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම්, විදර්ශනා ඥාන වඩනවා නම් භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට සති සම්බොජ්ජංගේ වඩනවා නම්, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා නම්, පිරිය සම්බොජ්ජංගේ වඩනවා නම්, ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා නම්, සත්‍සද්ධි සම්බොජ්ජංගේ වඩනවා නම්, සමාධි සම්බොජ්ජංගේ වඩනවා නම්, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා නම් භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා අනිත්‍ය සංඥා වඩනවා නම්, අනත්ත් සංඥා වඩනවා නම්, අසුභ සංඥා වඩනවා නම්, ආදීන සංඥා වඩනවා නම්, ප්‍රහාණ සංඥා වඩනවා නම්, ඒ වගේම විරාග සංඥා වඩනවා නම්, නිරෝධ සංඥා වඩනවා නම් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී සාගත කාය කර්ම පවත්වනවා නම්, මෛත්‍රී සාගත වචී කර්ම පවත්වනවා නම් ඇතිතනත් නැතිතනත්, මෛත්‍රී සාගත මනෝ කර්ම පවත්වනවා නම් ඇතිතනත් නැතිතනත්, තමන්ට ලැබෙන ධාර්මික දේ බෙදා හදාගෙන පරිභෝග කරනවා නම්, සීලය පිළිබඳ මතභේදයක් නැතුව සීලය මනවින් සමව ආරක්ෂා කරනවා නම්, ධර්මයේ පිළිබඳව මතභේදයක් නැතුව ධර්මයේ මනවින් දරාගෙන පවතිනවා නම් ඒ භික්ෂුන් වහන්සේලාට දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියලා මේම අපරිහානීය ධර්ම 41කින් භික්ෂු සංඝයා වහන්සේට ආවාද කරලා සීලය නම් මෙයයි, සමාධිය නම් මෙයයි, ප්‍රඥාව නම් මෙයයි, සීලයෙන් වැඩුණු සමාධියේ මහත්ඵලයි මහත්ආනිසංසයි, සමාධියෙන් වැඩුණු ප්‍රඥා මහත්ඵලයි මහත්ආනිසංසයි, ප්‍රඥාවෙන් වැඩුණු සිත මනවින් ආශ්‍රයයන්ගෙන් අතිමින්දනවා කියලා මෙහෙම දේශනා කරලා ඉන්පසුව සරුවඥාන් වහන්සේ වැඩියා රාජකාරාමේත. ඒ කියන්නේ අම්බලට්ටිකා කියන උයනක් තියෙනවා. රජගහ නුවරටත් නාලන්දාවටත් අතරේ. එහි රාජාගාරක කියන සෙනසුනක් තියෙනවා. එතන වැඩියා. එතෙන්වත් වැල්ලා බුදුරජාණන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥාව ගැන විශේෂ දේශනා පැවැත්තුවා.